වැටකොළු මල් 4ක් පුජා කර තව්තිසා දෙව්ලොව පහළ වූ අසරණ ස්ත්‍රියකගේ කතාව. පින්වත් දෙව්දුව, නුඹ මේ තව්තිසාවෙහි දෙවිවරුන් මැද රන් පැහැ රැස් විහිදෙන ශරීරයක් ඇතිව ඉපදුනේ කුමන කුසලයක් නිසාද? පින්වත් මොග්ගල්ලාන මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. පින්වත් මොග්ගල්ලාන මහරහතන් වහන්ස, මම මනුෂ්‍ය ලෝකයේ සිටිය ඊටාම දුප්පත් ස්ත්‍රියක් වෙමි. බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු මකුට බන්ධන නම් ස්ථානයකදී ආදාහනය කිරීමෙන් පසු ද්‍රෝණ බමුණා විසින් අජාසත් රජුට බෙදා දුන් සර්වට්ට ධාතුන් වහන්සේලා තැන්පත් කරලා අජාසත් රජු තැනු විශාල ස්තූපයකට සැදැහැවතුන් විවිධ පුජාවන් සිදු කරනවා මම දැක්කා. මගේ දිලින්දුකම නිසා මට සෑයට පුජා කරන්න කිසිවක් තිබුණේ නැහැ. දිනක් මම සෑයට ගොස් හොදින් සෑය වටා පිරිසිදු කොට මල් ආසනයේ තිබුණ පරමල් ඉවත් කොට අසල තිබුණ වැටකොළු වැලක හටගත් මල් 4ක් ගෙනවිත් බොහොම ශ්‍රද්ධාවෙන් යුතුව එම ස්තූපයට පුජා කළෙමි. ඒම කුසලය නිතරම සිහි කරමින් විහාරය අසල සක්මන් කරමින් සිටියදී කුලප්පු වී පැමිණි එළදෙනක් විසින් මට ඇන්නා. එයින් මම පරලොව ගිහින් මෙලෙස තව්තිසා දෙව්ලොව කෝටි 2.5ක් වූ දෙවිවරුන් මැද රන් පැහැ රැස් විහිදෙන ශරීරයක් ඇතිව ඉපදුනාය. මම මනුෂ්‍ය ලෝකයේ සිටිය ඊටාම දුප්පත් ස්ත්‍රියක් වෙමි. බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු මකුට බන්ධන නම් ස්ථානයකදී ආදාහනය කිරීමෙන් පසු ද්‍රෝණ බමුණා විසින් අජාසත් රජුට බෙදා දුන් සර්වට්ට ධාතුන් වහන්සේලා තැන්පත් කරලා අජාසත් රජු තැනු විශාල ස්තූපයකට සැදැහැවතුන් විවිධ පුජාවන් සිදු කරනවා මම දැක්කා. මගේ දිලින්දුකම නිසා මට සෑයට පුජා කරන්න කිසිවක් තිබුණේ නැහැ. දිනක් මම සෑයට ගොස් හොදින් සෑය වටා පිරිසිදු කොට මල් ආසනයේ තිබුණ පරමල් ඉවත් කොට අසල තිබුණ වැටකොළු වැලක හටගත් මල් 4ක් ගෙනවිත් බොහොම ශ්‍රද්ධාවෙන් යුතුව එම ස්තූපයට පුජා කළෙමි. ඒම කුසලය නිතරම සිහි කරමින් විහාරය අසල සක්මන් කරමින් සිටියදී කුලප්පු වී පැමිණි එළදෙනක් විසින් මට ඇන්නා. එයින් මම පරලොව ගිහින් මෙලෙස තව්තිසා දෙව්ලොව කෝටි 2.5ක් වූ දෙවිවරුන් මැද රන් පැහැ රැස් විහිදෙන ශරීරයක් ඇතිව ඉපදුනාය.